ජීවනය පැමිණෙන්නේ දෙවියන් වහන්සේගෙන් පමණයි. ස්වාමී වූ ක්‍රිස්තුස් වහන්සේගෙන් පමණයි ජීවනය පැමිණෙන්නේ. ඔයාලට අද දවසේ ඇරිච්ච නැති දොරවල් ආන්සර් නොකරපු දුරකථන ඇමතු පැය ගණන් වේටිං හිටපු ඔබ දෙවියන් වහන්සේට ජීවිතය දෙන්න. ඔබගේ ජීවිතයේ දෙවියන් වහන්සේ කරගන්න. වෙන දේවල් වලට ඇබ්බැහි වුණු ඔබ බයිබලයට දෙවියන් වහන්සේට ඇබ්බැහි වෙන්න. මොකද යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ඔබ වෙනුවෙන් මා වෙනුවෙන් බර කුරුසේ කරගහගෙන කස පහර විඳ දරාගෙන කටුවටු දරාගෙන ඒ ලේවලින් පුතා මායුඹයි මිලදී ගත්තේ. ඒක නිසා ඒකේ වටිනාකම ජේසුස් වහන්සේට දීලා ස්වාමින් වහන්සේ කෙරෙහි බලාගෙන ඉන්න. නොලැබෙන දේවල් පස්සේ යන්න එපා. ස්වාමින් වහන්සේ ඔබට අවශ්‍ය සියල්ල සැලසුම් කරලා ඉවරයි. ඔබගේ සැලසුම් වලට ගිහිල්ලා ඒ සැලසුම් නිසා ඔබගේ ජීවිතේ මේ කාන්තාරේ විනාශ කරගන්න එපා. ඔයාට මට වරදිනකොට hina වෙන්න මිනිස්සු බලාගෙන අපිට hina වෙන දවස බලාගෙන ඉන්නේ. නමුත් ඒක අදින් පස්සේ වා වෙනස් කරන්න. කවුරු නැති වුණත් මම hina වෙලා ජේසුස් වහන්සේ සමග ගමනක් යනවා කියලා අද දවසේ තීරණය කරගන්න. මොකද මට ඔබට එක බලාපොරොත්තුවක් දුන්නා දෙවියන් වහන්සේ. ස්වාමීන් වහන්සේ කිව්වා මම නැවතත් එනවා උඹලව රැගෙන යන්න. අන්නේ දවස් වෙනකන් බලාපොරොත්තුවෙන් ඉඳපල්ලා. දෙවියන් වහන්සේ නැවත එනවා. වෙන වෙන බලාපොරොත්තු වලට යන්න එපා. වෙන වෙන හීන වලට යන්න එපා. මොකද හීන වලින් ඔබ ස්වාමීන් වහන්සේගෙන් ඈත් කරයි. ඔබව ස්වාමීන් වහන්සේ තුල ජීවනයට ගේන්න පුළුවන් එකම එක තමයි බයිබලය. අපි ස්වාමීන් වහන්සේ සමග නැගිටිමු, ජයගමු. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ජීවනයට මඟ. මේ ඩුබායි දේශේ ඒ ජීවනයට මඟ ඔස්සේ එක්සත් නමස්කාර සභාව සමග අපි නැගිටිමු, ජයගමු. ඔබ සැමට ජේසු පිහිටයි.